ක්‍රිකට් පිටියේ දැවී දහස් ගණනක් අතරින් ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් කිහිප වතාවක්ම නතර කළ අදහාගත නොහැකි සුපිරිම රන්අවුට්ස් 10න් මෙන්න. සූදානම්ද? අපි යමු. අංක 10. ජමින්ද වාස් දඩයම 2005. 2005 ඔක්තෝබර් 28 වනදා ඉන්දීය සංචාරයේ දෙවන එක්දින තරඟය. මහරුෆ්ගේ වේගවත් නමුත් අවදානම් සහගත තීරණය. ඔහු පන්දුව පොයින්ට් දෙසට තල්ලු කරමින් මාරාන්තික සිංගල් එකකට යාමට උත්සාහ කරයි. නමුත් ඉන්දීය පන්දු යවන්නා වූ අජිත් අගාර්කර් යනු අකුණක් වැනියයි. ඔහු පන්දුවට ලං වී කඩුල්ල දෙස ඩිරෙක්ට් හිට් එකක්. අංක 9. මහේලගේ සුපිරි තීරණය 2009. 2009 ජුලි තිර ඩිම්බුල ක්‍රීඩාංගණය. පාකිස්තානයේ ඉනිමේ 43 වන ඕවරේදී මොහමඩ් අමීර්ගේ වේගවත් පහර. පන්දුව යන්නේ දැඩි වේගයකින්. නමුත් එතන සිටින්නේ කවුද? මහේල ජයවර්ධන. පොයින්ට් හි පන්දු රකිමින් සිටි ඔහු වෙඩිල්ලක්සේ පන්දුව වෙතට දිවයයි. කිසිදු ප්‍රමාදයක් නැත. පන්දුව අතට ගත් ඔහු අතිශය නිර්වද්‍යව නොන් ස්ට්‍රයිකර්ගේ කඩුල්වට එල්ල කරයි. පීඩනයේ යටතේ ගත් එම ක්ෂණික තීරණය ඔහුගේ විශිෂ්ටත්වය ලොවටම පෙන්නුවා. පීටර්සන්ගේ මිසින් නොවන වේගය 2008 නවසීලන්තයේ. නවසීලන්තයේ ඉනිමේ 45 වන ඕවරේදී ජේමි හෝව්ගේ පහර ඔන්සයිඩ් එකට වෙදී වේගවත් සිංගල් එකකට උත්සාහ කරයි. එහිත් මිඩෝන්හි සිටින්නේ කෙවින් පීටර්සන් ප්‍රහාරකයා. ඔහු අකුණක්සේ පන්දු අතටගෙන නොන් ස්ට්‍රයිකර්ගේ කඩුල්ල වෙතට බලවත් හා නිර්වද්‍ය විසිකිරීමක් සිදු කරයි. පන්දුව කෙලින්ම කඩුල්ලේ තදින වෙනවා. මොන තරම් නිවැරදි ඉලක්කයක්ද? අංක 7. AB ඩිවිලියර්ස්ගෙන් විශ්මිත ප්‍රතිචාර 2007. 2007 දකුණු අප්‍රිකාවේ බටහිර ඉන්දිය කොද්දෙව සංචාරයේ පළමු ටෙස්ට් තරඟය. කොද්දෙව පළමු ඉනීමේ චන්දපෝල්ගේ ෂෝට් ලෙග් දෙසට ක්‍රීඩා කළ පහර. ඔහු ඉක්මන් සිංගල් එකකට දුවනවා. නමුත් ෂෝට් කවහි සිටින AB ඩිවිලියර්ස්ගේ ක්ෂණික රිෆ්ලෙක්සර්ස් ප්‍රතිචාර දැක්වීම මිනිසුන්ට අදහාගත නොහැකි. පන්දුව ක්ෂණිකව අතටගෙන ස්ට්‍රයිකර්ස් එන්ඩ් එකට විසි කරයි. ඩැරන් සැමි දැවී යනවා. ඩිවිලියර්ස්ගේ කඩිනම් බව ඔහුගේ විශිෂ්ටත්වය නැවත තහවුරු කළා. අංක 6. හඩ්සන්ගේ කඩුල්ල දවා දන්න විසිකිරීම 1993. 1993 පෙබරවාරි 21 ජොහානස්බර්ග්හි පාකිස්තානයේ ඉනිමේ 43 වන ඕවරේදී සලීම් මලික් පහර දුන් පන්දුව. ඩීප් මිඩ් විකට් හි සිටිය ඇන්ඩ්‍රූ හඩ්සන් වේගයෙන් පන්දුවට දිවාවා. ඔහු සීමා අසලින්ම පන්දුවගෙන නොන් ස්ට්‍රයිකර්ගේ කඩුල්ල වෙතට බලවත් හා අතිශය නිර්වද්‍ය විසිකිරීමක් සිදු කරයි. පන්දුව ස්කෙලින්ම කඩුල්ලේ වැඩනවා. මෙතරම් දුරක සිට කඩුල්ල විඳියන්න විසිකිරීමක් ඇත්තටම පුදුම සහගතයි. අංක 5. ඇඩම් බාකර්ගේ අකුණු වේගය 1996. 1996 දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ දකුණු අප්‍රිකානු සංචාරයේ ඉන්දිය දෙවන ඉනීමේ ජවගල් ශ්‍රීනාත් සහ රාහුල් ද්‍රවිඩ් පිතිකරණේ. ශ්‍රීනාත් පන්දුව මිඩ් විකට් දෙසට තල්ලු කරමින් ඉක්මල් ලකුණකට උත්සාහ කරනවා. නමුත් ෂෝට් ලෙග් හි සිටින ඇඩම් බාකර්ගේ අකුණු වේගය ඔහු ඉක්මනින් පන්දුව අතටගෙන ක්ෂණිකයින් එය කඩුල්ල වෙතට මුදා හරියයි. එය විශිෂ්ට ඩිරෙක්ට් හිට් දැවී යෑමක්. අංක 4. ස්ටීවන් ෆ්ලෙමින්ගේ දෛවෝපගත පැනීම 2001. 2001 පෙබරවාරි 3 වනදා ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තය. ශ්‍රී ලංකා ඉනීමේ 47 වන ඕවරය. රසල් ආනෝල්ගේ පහර පොයින්ට් දෙසට. ඔහු ඉක්මන් සිංගල් එකකට දුවනවා.
නවසීලන්ත නායක ස්ටීවන් ෆ්ලෙමිං නම් පන්දු රකින්නා ක්‍රීඩාගාරය පුරා වේගයෙන් දින යනවා. ඔහු පන්දු අතට ගන්නේ ඉදිරියට පැනිමින් කළ සුපිරි විසිකිරීමකින්. අංක 3 සලීම් එලාහිගේ ඉලක්කගත විසිකිරීම 1998 1998 නොවැම්බර් 6 කරාචි ඔස්ට්‍රේලියානු පාකිස්තාන සංචාරයේ පළමු එක්දින තරගය. ඔස්ට්‍රේලියානු ඉනීමේ නවවන ඕවරේදී මාක් වෝ වසීම් අක්‍රම්ගේ පන්දුවකට පහර දී ඉක්මන් ලකුණකට දිව යනවා. තර්ඩ් මෑන් හි පන්දු රකිමින් සිටිය සලීම් එලාහි වේගයෙන් දිව වී පන්දු අතටගෙන ස්ට්‍රයිකර්ස් එන්ඩ් එකට ප්‍රබල හා නිර්වද්‍ය විසිකිරීමක් සිදු කරයි. පන්දුව කිලින්ම කඩුල්ලේ බෙදෙනවා. අංක 2 නේතන් හෝවිට්ස්ගේ කඩුල්ල දඩයම 2002 2002 ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පාකිස්තාන ටෙස්ට් තරඟාවලිය. ෂාජහි පැවති 3 වන ටෙස්ට් තරඟයේ පාකිස්තාන ඉනීමේ 7 වන ඕවරේදී ෆයිසල් ඉක්බාල් ලොං ඔන් දෙසට පහරක් එල්ල කර ඉක්මන් ලකුණකට උත්සාහ කරනවා. ලොං ඔන් හි සිටින නේතන් හෝවිට්ස් වේගයෙන් පන්දු අතටගෙන නොන් ස්ට්‍රයිකර්ගේ කඩුල්ල වෙතට ප්‍රබල හා නිර්වද්‍ය විසිකිරීමක් සිදු කරයි. පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ෆයිසල් ඉක්බාල් දෙවී යාමට ලක් වෙනවා. සුපිරි පන්දු රකීමක්. අංක 1 ක්‍රේග් මැක්මිලන්ගේ සීමාවෙන් එපති සිටි සුපිරි දැවී යෑම 2002 පෙබ්‍රවාරි 13 වනදා ක්‍රයිස්ට්චර්ච් හිදී එංගලන්තයේ නවසීලන්තයේ පළමු එක්දින තරඟය. එංගලන්තයේ ඉනීමේ 29 වන ඕවරේදී ග්‍රැහැම් තොප් ඩැරල් ටෆීගේ පන්දුවකට ලෙග් ග්ලාන්ස් පහර ක්‍රීඩා කරයි. ඩීප් ෆයින් ලෙග්ගී පන්දු රකිමින් සිටිය ක්‍රේග් මැක්මිලන් ක්ෂණිකව දිව වී පන්දු අතටගෙන සීමායිම අසලින්ම පන්දුව ස්ට්‍රයිකර්ස් එන්ඩ් එකට ප්‍රබල හා නිර්වද්‍ය විසිකිරීමක් සිදු කරයි. පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදෙනවා. බොහෝ දුරක කවර කරමින් හා දුර සිට නිර්වද්‍ය විසිකිරීමෙන් සිදු කළ මෙම දැවී යෑම ක්‍රිකට් ඉතිහාසයේම සටහන් වුණු සුපිරිම අදහාගත නොහැකි අවස්ථාවක්. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. නොදන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න.